සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා. අද දවසේදී අපිත් එක්ක එකතු වෙලා ඉන්නවා නව ශ්‍රීලන්තේ ඩීටේල් අධිපතිතුමන් ජයන්ත නානායක්කාර. ඉතින් ඇත්තටම කියනවා නම් ස්මාර්ට් ඇඩ්වයිසර් අපේ ආදරණීය පාරිභෝගිකයෙක් තමයි මේ විශේෂයෙන්ම. ඉතින් ඔබතුමා මොකද හිතන්නේ ස්මාර්ට් ඇඩ්වයිසර් සෑම් කොඩි අපේ මේ සංකල්පය පිළිබඳව? ඔබ ඇයි එතුමාගේ පාරිභෝගිකයෙක් වුණේ? මම පාරිභෝගිකයෙක් වුණේ මීට මම හිතන අවුරුදු 5කට හෝ 6කට උඩදී. මොකද මම බැංක් එකට ගියා මට ලෝන් එකක් ගන්න. බැංක් එකෙන් දුන්නේ මම ඒ බැංක් එකේ අවුරුදු 15කට වඩා වැඩි account එකක් තියෙන කෙනෙක්. මට බැංක් එකේ දුන්නේ 950,000 ලෝන් එක දුන්නේ. මගේ ප්‍රොපර්ටිස් තියෙනවා වෙනේවත් තියෙනවා. ඒ වුණාට මගේ අවශ්‍යතාවයේ ටාගට් එකට ඒක මදි. මගේ හීනේ ගන්න බෑ. පස්සේ මම සෑම්ට කිව්වා. සෑම්ක පොඩ්ඩක් ඉන්න කියලා 150,000 මට අප්‍රූව් කරලා දුන්නා සතියක් ඇතුළත. 150,000 1.5 මිලියන්. අප්‍රූව් කරලා දුන්නා. ඒ ගිය ගත්තා මම. හරි අන්න එතනල තමයි ඊට පස්සේ මගේ ගෙවල් ඔක්කොම මෝගේජ් කරන්නේ. එයා හරි ඊළඟට ගෙවල් මෝගේජ් කරේ විතර නෙමෙයි මගේ ෆයිනෑන්ස් මැනේජ්මන්ට් මම ඔක්කොම කිවිසේව යාට දුන්නා. කිවිසේව යාට දීලා එයා අරගෙන දුන්නා මට ඒක 50,000 ප්ලස් මට වැඩිපුර හදලා දුන්නා. දැන් ඔක්කොම මම දැන් මට අර එඩේ කියන ස්ට්‍රෙස් ෆ්‍රී මම එතකොට එයාට ඒ ඔක්කොම කිවිසේව ගොඩක් අය දන්නවද? ඔය බැංක් වලින් කිවිසේව ගොඩ ඇත්තට මේක හරියට මැනේජ් කරන්නේ නැහැ. ඉතින් ඒක අදාළ ආයතනයකට දෙන්න ඕනේ. ඉතින් එයා ඒගොල්ලෝ ලස්සනට කරනවා. මම දැන් තව එකක් පටන් ගත්තා මගේ ෆයිනෑන්ස් මැනේජ්මන්ට් එක. ඒකත් එයාට බාර දීලා තියෙන්නේ. සිතාර වදන්නවද? මගේ එහෙම එකක් තියෙනවා. අපි හැමදේම කරන්න යන්න හොඳ නැහැ. අපි හැමදේම බදාගෙන අදාළ ප්‍රොෆෙෂන් එකට අදාළ දෙන්න ඕනේ. අනිවාර්යයෙන්. හරි. අපි සැලූන් එකට ගිහිනවා මිසක් අපි කොණ්ඩේ කපන්න යන්න හොඳ නැහැ. අපි ටේලර් ගාවට යන්න අපි වැඩේ කරන්න යන්න හොඳ. ඒක එයාට දෙන්න ඕනේ. ඒක එයාගේ බිස්නස්. ඒ වගේ ඒ අදාළ ප්‍රොෆෙෂන්ස් පාවිච්චි කරපුවම අපට හරි ලේසි. අපට හරි පහසුයි ජීවිතේ. බොහොම ස්තුතියි. එතකොට තව දෙයක් මට අහන්නට ඕනේ. ඔබතුමාට කොහොමද දැනෙන්නේ මේ ආදරණීය රැකවරණය කිව්වර ඔක්කොම එක තැනින් ලැබෙනවා හරි ආරක්ෂිත බවක් දැනෙනවා කියලා. කොහොමද දැනෙන්නේ අපේ මේ සෑම් කොඩි එතුමාගේ මේ රැකවරණය දීපු විදිය සහ ඒ සේවාව ඔබට ලැබුණු විදිය ස්මාර්ට් ඇඩ්වයිසර් අපේ? එහෙම දෙයක් තියෙනවා. සමහර ඒ වගේ සර්විස් තව අපේ ගොඩක් ඉන්නවා මේ රටේ. අනිවාර්යයෙන්. අපිට ක්වොලිටි සර්විස් එකක්. සර්විසස් තියෙනවා. ක්වොලිටි සර්විස් එකක්, රිලයබල් සර්විස් එකක් ගන්න තමයි එතෙන්ට ගියේ. ඉතින් ඒක මම දන්නවා රිලයබිලිටි එක. ඒක තමයි අපිට වැදගත් වෙන්නේ. මේ මම ඊට වඩා කියන්න හොඳ නෑ ඒක. මොකද එහෙම වුණොත් මම හිතනවා හරියටම ඔබට අවශ්‍ය දේ තේරුණා. මොකද එතුමාට මේ අත්දැකීම අපෙන් ලැබුණා. ඉතින් ස්මාර්ට් ඇඩ්වයිස් එක එකතු වුණාට අපි ජයන්ත නානායක්කාර ඔබතුමාට බොහොමත්ම ස්තුතියි කියලා කියනවා. ඉතින් අපි ස්මාර්ට් ඇඩ්වයිස් වෙතින් අපේ සෑම් කොඩි අපේ ලීඩර් ලියපු මේ පොත් පිංච අපි ආදරෙන් ඔබතුමාට මේ වෙලාවේ බාර දෙනවා. ඉතින් බොහොම ස්තුතියි අපිත් එක්ක මේ වගේ ආදරණීය පාරිභෝගිකයෙක් විදිහට එකතු වුණාට. ඉතින් අපි ගමනක් යමු කියලා ආරාධනා කරනවා. හොඳයි. මම ඒ වගේම කියන්න කැමති අපේ අනිත් නිව්සීලන්ත ශ්‍රී ලාංකිකයින්ට. ඕගොල්ලොත් මේ රටට ඇවිල්ලා ලස්සන ජීවිතයක් ගත කරන සීන සැබෑ කරගන්න ආපු රටක්. ඉතින් ඒ සීන සැබෑ කරනකොට ඕගොල්ලන්ගේ ප්‍රශ්න බදාගෙන ඕගොල්ලෝ ඉන්න එපා. ඕගොල්ලන්ගේ ප්‍රශ්න එක එක්කෙනාට දෙන්න. එහෙම තමයි ප්‍රශ්න විසඳන්නේ. ඉතින් ඒ එක එක්කෙනාට මේ ප්‍රශ්න දුන්නාම අපිට ප්‍රශ්න නැහැ. අපි හිතමු වාහනයක් හදන්න ගියා කියලා. වාහනේ කැඩිලා. වාහනේ කැඩුනහම වාහනේ අපේ ප්‍රශ්නේ මෝටර් මෙකැනික්ට දීලා අපි පැත්ත කරලා ඉන්නවා. මෝටර් මෙකැනික් ඒක මේක ඉලෙක්ට්‍රිකල් එක ඕටෝ ඉලෙක්ට්‍රීෂියන් දීලා එයා පැත්තකට. ඔහෙම ප්‍රශ්නේ පාස් කරනවා. එතකොට ඒ වගේ මමත් මගේ කිවිසේව ප්‍රශ්නේ යාට දුන්නා. මෝගේජ් ප්‍රශ්නේ යාට දුන්නා. ඒක එයා නෙමෙයි. එයාගේ ටීම් එකක් ඉන්නවා. එයා වටේ ලොකු ටීම් එකක් ඉන්නවා. ඉතින් ෆයිනෑන්ස් මැනේජ්මන්ට් ඒකත් එක එක්කෙනාට ප්‍රශ්න. ඉතින් ඒ වගේ අපේ ප්‍රශ්න ටික එක එක්කෙනාට දුන්නා පස්සේ අපි නිදහස්. අපිට එතකොට අපේ ව්‍යාපාර අපේ ජීවිතේට අපිට එයා කරන්න වෙලාවක් තියෙනවා. අනිවාර්යයෙන්. අන්නේ වෙලාව විතර කරගන්න ඒ වගේ ප්‍රොෆෙෂනල්ස්ලාට දෙන්න. අනිවාර්යයෙන්. Thank you very much. ඉතින් අද අපිත් එක්ක එකතුනේ අපේ ආදරණීය පාරිභෝගිකයෙක් මේ ජයන්ත නානායක්කාර Head of Detail. Thank you.